ආහෙනම් එක්කන එන්න බලන්න. අයියෝ පුතා විකටෙන් තරගෙන නම් ඉවරයි. දැන් තෝරන්නේ අවුරුදු කුමාරයා. ඒකට තමයි ආවේ. පුතාගේ නම එහෙම කොහොමද? නම හොඳයි. එහෙනම් කියන්න බලන්න. චනුක. එතකොට පුතාගේ වයස කීයද? වයසයි පේන්නට වැඩි. එතකොට පුතා අද මොනවද ඉදිරිපත් කරන්නේ අපිට? මොනවද තියෙන දක්ෂතා? දස්සතා තියෙනවා. හරි එහෙනම් කරලා පෙන්නන්න බා. එකයි. තව මොනවද පුළුවන්? තවත් මොනවද බලන්න පුතාට? සර් එන්න කුඩට. තව එකක් තියෙන එන්නකො. ඉන්නකෝ බලන්න. කරනවා බලන්න. ඔම් බලන්න සර් ඈ. සර්ගේ මේ මෙතෙන්ට මේ ඕන් අත දිගයි ඕන් ඈ. මේ මෙතෙන් තියෙනවා. ඊට පස්සේ අත කරකලා තිබ්බට පස්සේ මේ ඕන් කොටයි මේ. ඔන්න මගුලක්ද මේ බයිනෝයි. මාමේ. කවුද? සිරිල් කියලා කෙනෙක් අවුරුදු 6ට තෑග් වගේක් කියලා තියෙනවා. මේ දෙලවරත් වල හිටියේ ෂා වෙලාවට බල පිකාවේ මම පුතා වරින් අප්පච්චි වරින් දෙයියෝ වරි ඊළඟ එන්න. නම් මොකද්ද? සේදුපේ තලේවා වයස කීයද? 38 මොනවද තියෙන දක්ෂතාවය? මට පුළුවන් ෂාරුක් ખાන් වගේ රඟපාන්න. හරි කරලා පෙන්න. මියුසික් ඔයා නටනවා නෙවෙයි බලා ඉන්නවා විතරනේ. දැනරන්නේ කාජල් ඊට පස්සේ ෂාරුක්ට තියෙන්නේ. හරි. මේ තව මොනවද තියෙන දක්ෂතා? සමන පුළුවන් මේ මයිකල් ජැක්සන් නටන්න. good. කරලා පෙන්නන්න බෑනේ නේද? මියුසික් You knock me off of my feet now, baby. ඇතිනේ. සමන පුළුවන් ආය අර මයිකල් ජැක්සන් වගේ හංස ගහදිස් පාට නවන්න. නවල පෙන්නන්නද? ඊළඟ එන්න. නම මොකද්ද වගේ? මැක්ස් රාජුත. මොනවද වගේ තියෙන දක්ෂතා? මට රැප් කියන්න පුළුවන්. කියන්න බලන්න. සංවිධායක මණ්ඩපයේ මගේ ආචාර්ය මම කරන නෑ කවදාවත් අපචාරය මට ඕනේ නෑ කරන්න වන්න විනාශය හරියට රැප් එක අහලා උඹ ගනින් ආభాෂය ඔය මැද ඉන්න මිස්ටර් මාව නවත්තන්න බෑ ඔය වටේ ඉන්න උන්දෙන මට අදාළම නෑ වැලි ඔය හන්දිය ඒක තමයි පිල්ලිය ඉන්න සැපේ යන්නේ හන්දේ ඒක තමයි ජල්ලිය ඔය කවුරු කොහොම කිව්වත් මාව නවත්තන්න බෑ මල්ලි මේවා අහලා මම නම් රැප් නවත්තන්නේ නෑ නවත්තන්න බෑ නවත්තනෝක. නෑ මම නවතින්නෙත් නෑ මාව නවත්තන්න බෑ මම නවතින්නෙත් නෑ මාව නවත්තන්න බෑ මම නවතින්නෙත් නෑ මාව නවත්තන්න හරි ඊළඟත් එන්න. මොනවද තියෙන දක්ෂතා? හොඳට සින්දු කියන්න පුළුවන් මට කියමු බලන්න. පනට නමක් දෙනවා නම් ඒ ඔබමයි පනට නමක් දෙනවා නම් වෙන සින්දු දන්නවද? කියන්න බා. පනට නමක් දෙනවා නම් ඔය තත්ත්වෙත් එක්ක පුතාව තෝරගන්න නම් අමාරුයි. ඔයාලා කොහොමද මාව එහෙම කපන්නේ මේකෙන්? ගමේකේ කුඩේටයි කියලා උඹලට පැලියාවක් තියෙන්නේ. මම රියැලිටි ෂෝ වල සිංගින් වල අවසාන ලස්සට ඇවිල්ලා දින තුන් පාරක්. ඊට පස්සේ තමයි කැපුණේ. ඔය වම් පැත්තේ ඉන්න එක්කෙනා අපිත් එක්ක කොයිනුක් කපලා දිනවා. අමීර්නේ නම. දකුණු පැත්තේ අපිට නම් මම දැකලවත් නැහැ කොහෙවත්. උඹලා අපිට කපලා මොන අපායන්ද දන්නේ නැහැ. මිනිස්සු බලාගන්න මේ වගේ ජජ්මන්ට්ලා ආයෙ දාද්දි සංවිධායක මණ්ඩලේ.
බංගුවක් කියනවා එහෙම තැනක් දෙන්නේ නැහැ. මටලා දාන්න ඕනේ සංවිධායක මණ්ඩලයේ කට්ටියෝ.